ඔයාගේ ට්‍රාන්ස්ෆර් ලියුම හම්බුණාද? ඒක කොහෙටද සුදු හම්බුනේ? ඔව් සුදු හම්බුණා අකුරැස්සේ. අපිට එහෙම වුණොත් අපේ ගමේ ගෙදර යන්න වෙනවා. මහතුම් මාමේ අපි ලබන සතිය වගේ බංගලාවට එනවා. පොඩ්ඩක් අස් කරලා තියන්න. හරි මහත්තයෝ මං අස් කරලා තියන්න. ආල් බංගලාවට මහ සම්බන්ධයක් කරලලු. ඒ ගෙදර කාටවත් ඉන්න බෑලු. ගමේ බගලාව නම් ලස්සනට ඇති නේද? ඔව්. මාත් මේ බගලාවට යන්නේ හුඟ කාලයකට පස්සේ. මෙන්න මහත්තයෝ බංගලාවේ අතුර. බොහොම ස්තුතියි මාමි. එහෙනම් ෂා ලොකු ගයක් යන්නේ. ඔව් මේක තමයි ඔන්න මං හැදුන තැන. අනේ කවුද මගේ කාමරේ හිට යන්නේ? බය වෙන්න එපානේ. මීයක් වෙන්නේ නැති. මම එහෙනම් යනවා. පරිස්සමෙන් ඉන්න. මහත්තයෝ මේ ගෙදර නම් මොකක් හරි එකක් තියෙනවානේ. සුදු බය නැතුව ඉන්නකෝ. මම උදේ මෙන්නම්කෝ. සුදු මොකද උනේ මැනීක? අනේ මන්ද මහත්තයෝ රෑ හරියට සද්ද ආවනේ. සුදු මේ ගෙදර අමුත්තක් දැනෙනවා මට. මටත් ටිකක් දැනුණා. බලමුකෝ. මචං මේ ගෙදර අමුතු විදිය බය වෙන දේවල් වුණානේ. මොකද්ද බං කරන්නේ? ඔව් බං. මටත් ඕක ගමෙන් ආරංචි වුණා. මං හිතුවේ බොරු කියලා බං. කාලි අම්මගේ දේවාලයක් තියෙනවා. ඒකට ගිහින් බලන්න. මචං මං ඇඩ්‍රස් එවන්නම්. හරි මචං. මම අද හවසම වයිෆ් එක්ක යනවනේ. සුදු අපි දේවාලයකට යන්න. මගේ යාළුවෙක් හොඳ තැනක් කියන්නම් කිව්වා. මට දැනුනේ අමුත්තා. ඔයා කියන්නත් කලින් සුදු. අනේ මන්ද සුදු කපු මහත්තයෝ අපේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානේ. අපි දෙන්නම බය වුණා. හරි දරුවෝ අපි බලමු. විරාජිතව තෙද අනසක පතුරන ලෙස භද්‍රකාලි නුරා වඩන සලුව පැලද සුරතට ගනිමින් නරබිල් දරුවෝ උින්න ගෙදරට මහ සොහොන් බන්ධනයක් කරලා තියෙන්නේ. ඒකයි ඔය ඉන්න බැරි. බන්ධනයක් කරලාලු බන් තියෙන්නේ. මොකද්ද බන් මේකට කරන්නේ? හරි බය වෙන්න එපා. අපේ මාමා කෙනෙක් ඉන්නවා එයාට කියලා බලමු. මචං මොකක් හරි කරලා දෙයි. අනේ ලොකු දෙයක් බන්. මාමාගේ නම්බර් එක දාන්න මං කතා කරන්නම්. කග්ගඩි මාමි මට පොඩි වැඩක් කරගන්න ඕන. දරුවෝ කියන්න උත්යන්ට මම මේ වැඩක ඉන්නේ. සුදු අපි අර අංකල් ගෙන්නලා තොইল කරමු නේද? ඔව් අනේ ඔයා කතා කරලා බලන්නකෝ. මාමේ අපේ ගෙදර තොইল කරගන්න ඕන. අද හෙටම මාමට පුළුවන් දවසක් කියන්න. හරි දරුවේ මේ එන සෙනසුරාදා කෙම්මුර දවසට තියාගමු. එහෙන් මචං අපේ තොইল සෙනසුරාදා තියාගත්තා. එන්න හොඳේ.
හරි බං මං එන්නම් සෙනසුරාදනේ. බ්‍රහ්මේන්ද්‍රමාදි මකිලම් භුවනේ සුභූතං මොහන්දකාර බජිතම් භවබාරහාරං ලෝකෝත්තමං සරණතං යති දේවදේවං. ඔන්න දරුවෝ මගේ වැඩේ අහවරයි. ආයේ කරදර නෑ උන්.